මගේ නම මෞලික රිස්වාන්. ඇත්ත වශයෙන්ම කන්ද උඩරට මහ ජනස්කන්ධ උඩරට සර්ව ජාතීන් වශයෙන් අප සියලු දෙනාම ආඩම්බර වෙනවා. අවුරුදු 16කට පස්සේ උතුම් වූ ශ්‍රී දළදා වහන්සේ ප්‍රදර්ශනය කිරීම පිළිබඳව මුස්ලිම් ජාතීන් හැටියට අපි ඇත්ත වශයෙන්ම ආඩම්බර වෙනවා. ඒ ප්‍රදර්ශනය සඳහා ප්‍රදර්ශන නැරඹීම සඳහා පැමිණෙන සැදැවතුන්ට මුස්ලිම් ආගමේ හැටියට මනුෂ්‍යත්වයට ගරු කරන්න කියලා කියපු ආගමක්, මනුෂ්‍යත්වය අගය කරන්න කියපු ආගමක්, ඒ යටතේ ඒ සැදැවතුන්ට ආහාර පාන පහසුකම්, ඒ වගේම නවාතැන් පහසුකම්, ඒ වගේම වැසිකිලි පහසුකම්, ඒ වගේම අනිකුත් සියලු පහසුකම් ලබා දීම පිළිබඳව මහනුවර කන්ද උඩරට මුස්ලිම් ප්‍රජාව හැටියට අපි සියලු දෙනාම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ ප්‍රජා සත්කාරය නබිනායකතුමත් පැවසුවා මෙලොව සිටින සියලු ජනතාවට ඔබ කරුණාව මෛත්‍රිය දක්වන්න, එළොව සිටින ජනතාව ඔබට කරුණාව මෛත්‍රිය දක්වයි කියලා. යටතේ ඉස්ලාම් ආගමක් කියන්නේ ඊටම කරුණාව මෛත්‍රිය දක්වන්න කියලා මනුෂ්‍යත්වයේ යුතු ආගමක්. ඇත්ත වශයෙන්ම එවකට අරාබිවරුන් ලංකාවට පැමිණියේ වෙළඳ කටයුතු සඳහා. එවකට හිටපු රජවරුන් ඒ අරාබිවරුන් මෙරටින් යවන්න නැතුව ඒ අරාබිවරුන් මෙරට ඉන්න සිංහල කාන්තාවන් විවාහ කරලා දුන්නේ ඒ අරාබිවරුන්ගේ තිබෙනා වූ මනුෂ්‍යත්වය සත්‍යවන්ත භාවය. ඉතින් ඒක රැකගැනීමෙන් මුස්ලිම් ජනතාව හැටියට අද දිනේදී මහනුවර මහා ජාතික මහ රෝහලේ ප්‍රජා සත්කාර සෞඛ්‍ය සත්කාර ඒකට නිමා දියත් කර තිබෙනා වූ මේ වැඩ කටයුතු වලට මේ වෛද්‍යවරුන් හා හෙද නිලධාරීන්වරුන්ට ආහාර සැපයීමේ මහඟු ප්‍රජා සත්කාරය මහනුවර ප්‍රජා මුස්ලිම් ප්‍රජාව ඇතුළු මහනුවර මුස්ලිම් වෙළඳ සංගමය මගින් දියත් කරනවා. ඉතින් ඒ පිළිබඳව සමස්ත වශයෙන් අපි මේ අවස්ථාවේදී අපි ස්තුති පුද කර සිටිනවා. මම ACM රහුමාන්, මම මුස්ලිම් වෙළඳ සංගමයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති, ඒ වගේම මස්ජිද් සම්මේලනයේ ගරු භාණ්ඩාගාරික. මම මෙතනට කීමට කැමතියි. මෙතනට අපි රැඳී සිටින්නේ ඇවිල්ලා දළදා මාලිගාව ඉදිරිපිට අපේ ජාතික රෝහල මගින් කරගෙන යන අදිසි ප්‍රතිකාර ඒකකයේ ඉදිරිපිටදී මම මේ කතා කරන්නේ. අදිසි ප්‍රතිකාර ඒකකයේ ඉදිරිපිට මෙතන ලොකු වැඩ කොටසක් මෙතන පවත්වගෙන යනවා. ඒකේ මුස්ලිම් වෙළඳ සංගමයේ වශයෙන් අපේ අපිට කරපු ඉල්ලීම අනුව මෙතන ලොකු සේවක සංඛ්‍යාවක්, දොස්තරලා, නර්ස්ලා, ඒ වගේම සේවක සංඛ්‍යාවක් මෙතන සේවයේ රැඳී සිටිනවා. එතුමාලාට අවශ්‍ය කෑම බීම සපයන එක තමයි අපේ වෙළඳ සංගමයේ මගින් කරගෙන යන්නේ. අපේ මේ පටන් ගත්ත දවසේ සිට ඉවර වෙනතුරු හැමදාම වගේ දවල්ට සහ රාත්‍රී කෑම වේල අපි මේගොල්ලන්ට සපයලා දෙනවා. ඒ වගේම පැමිණෙන බැතිමතුන් සඳහාද අපේ දවස හැමදාම වගේම 1500ක් අතර කෑම වේලක් ඒගොල්ලන්ට සපයලා දෙනවා. ඒ වගේම අපි සිසිල් පැන්, කෝපි දන්සල්, ඒ වගේ දේවල් පවත්වාගෙන යනවා. අපේ පල්ලිවල විශේෂයෙන් කිය යුතුයි අපේ නගරයේ තිබෙන පල්ලි සම්පූර්ණ විවෘත කර එන බැතිමතුන් සඳහා වැසිකිලි පාසුකම්, සනීපාරක්ෂක පාසුකම් සඳහා අපේ විවෘත කර තබා තිබෙනවා. පැය 24 පුරාම ඒ වගේ දේවල් අපිට කිරීමට අවස්ථාවක් ලැබීම ගැන අපේ භාග්‍යක්ෂය සලකනවා.